software මේ වීඩියෝ එක ගැන software ගැන තවදුරටත් අදහස් දක්වන්නයි මා හිතාගෙන ඉන්නේ. දැන් අපි software පිළිබඳව මීට කලින් වීඩියෝස් කීපයක කරුණු සාකච්ඡා කරලා තියෙනවා. software develop කරන්නේ programmersලා කියලා කිව්වා. programmersලා ඒ සඳහා computer programming languages උපයෝගී කරගන්නවා. computer programming languages වලට Java, C, C++, Pascal, Visual Basic, Visual C ඒ වගේ ඒවා ගැන අපි කතා කරා. එතකොට ඒගොල්ලෝ software develop කරලා මුල් කාලේදී නම් floppy disks වල ඒවා අඩවුන් කරලා වෙළඳ පොළට නිකුත් කරා. වර්තමානයේ නම් DVDs වල අඩවුන් කරලා ඒවා වෙළඳ පොලින් අපිට මිලදීලා ගන්න පුළුවන්. ඒ වගේම අන්තර්ජාලයෙන්ුත් Tamanට අවශ්‍ය software මිලදීලා ඩවුන්ලෝඩ් කරගෙන පරිගණකයට ඉන්ස්ටෝල් කර ගැනීම හැකියාව තියෙනවා. එතකොට වැඩි දිනෙක මේ මොහොතේ විතර අන්තර්ජාලය හරහා තමයි Tamanට අවශ්‍ය software ඩවුන්ලෝඩ් කරගෙන පරිගණකයට ඉන්ස්ටෝල් කරගන්නේ. එතකොට අද ලෝකේ නිර්මාණය කරලා තියෙන සියලුම software ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වර්ග කරනවා. system software සහ application software. එතකොට අපි මූලික වශයෙන්ම දැනගන්න ඕනේ මේ වර්ග දෙකක්. ඒ කියන්නේ ප්‍රධාන ලක්ෂණ අනුගමනය කරලා තමයි මේ වර්ග දෙක බෙදෙන්නේ. මේ සිස්ටම් software කියලා කියන්නේ පරිගණකය පාලනය කරගන්න. එහෙම නැත්නම් පරිගණකය නඩත්තු කරගන්න. එහෙම නැත්නම් පරිගණකයේ හાર્ඩ්වෙයාර්ත් එක්ක ඍජු සම්බන්ධතා ඇති කරගන්න. භාවිතා කරන software වලට තමයි සිස්ටම් software කියලා කියන්නේ. ඒතර සිස්ටම් කියන නමින්ම ඔබට තේරෙනවා සිස්ටම් එක පිළිබඳව ගයිඩ් කරන software වල තමයි සිස්ටම් software කියලා කියන්නේ. ඒතර ඇප්ලිකේෂන් software කියලා කියන්නේ යූසර් කෙනෙකුගේ data process කරලා තොරතුරු ලබා ගන්න පුළුවන් ආකාරය නැත්නම් data processing part එක සිදු කරන උපදේශ අඩංගු කරලා තියෙන programs වල තමයි application software කියලා කියන්නේ. ඒතර application software පාවිච්චි කරලා අපිට පරිගණකය නඩත්තු කරන සහ control කරන වැඩේ කරන්නත් බෑ. ඒ වගේම system software පාවිච්චි කරලා data processing වැඩ කරන්නත් බෑ. මේ දෙක වර්ග දෙකක්. එතකොට application software නැවතත් ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. custom made සහ pre-written කියලා. custom made කියලා කියන්නේ කිසියම් customer කෙනෙකුට requirement එකට අවශ්‍යතාවයට ගැළපෙන පරිදි එයාගේ ආයතනය හෝ එයාගේ ව්‍යාපෘතිය හෝ එයාගේ යම්කිසි දෙයක් පරිගණකයේ ලවා කරව ගන්න අවශ්‍ය වුණාම ප්‍රෝග්‍රෑමර් කෙනෙකුට කියලා හෝ එහෙම නැත්නම් ප්‍රෝග්‍රෑමර්ස්ලා කණ්ඩායමට කියලා තමාගේ රික්වයර්මන්ට් එකට ගැලපෙන විදිහට ප්‍රෝග්‍රෑම්ස් ඩෙවලොප් කරගන්න ඒවට අපි කියනවා කස්ටම් මේඩ් software කියලා. ඒ කියන්නේ කස්ටමර් කෙනෙකුගේ අවශ්‍යතාවයට අනුව. ඒතර කස්ටමර්ස්ලා 10ක් ගත්තොත් ඒ 10 දෙනාගේ අවශ්‍යතා 10ක් තියෙනවා. එතකොට ඒ 10 දෙනාට ලියන ප්‍රෝග්‍රෑම්ස් වල ගුණාංග 10 ආකාරයක් වෙනවා. එක කස්ටමර් කෙනෙකුට ලියන ප්‍රෝග්‍රෑම් එක තව එක්කෙනෙකුට වැඩක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ලියපු ප්‍රෝග්‍රෑම්ස් තමයි ඔය බැංකුවල තියෙන්නේ. බැංකුවල රක්ෂණ සමාගම් වල ඔය විවිධ මූල්‍ය ආයතන වල පාසල් වල විශ්වවිද්‍යාල වල ඊගොර ග්‍රොසරි shops වල විවිධ ව්‍යාපෘති වල custom made software තියෙනවා. ඒතර මේ software ඒ අයට ගැලපෙන විදිහට ඒව කරනවා මිසක් ඒ සාමාන්‍ය කෙනෙකුට ඒ software ගැන ඉගෙනගෙන වැඩක් වෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ අපි මොකක් හරි බැංකුවකට ජොබ් එකකට ගියොත් ඒ බැංකුවේදී ඒ software ගේ බැංකුවේ තියෙන custom made software කොහොමද පාවිච්චි කරන්න කියන පුහුණුවක් ඒ ජොබ් එක හම්බුන එක්කනට ඒ ආයතන විසින් ලබා දෙනවා. එතන පිට ඉන්න අපි ඉස්කෝලේ ළමයි වෙන අයට මේ බැංකුවේ software එක ඉගෙන ගන්න එකේ අවශ්‍යතාවයක් නැහැ. සහ එහෙම ඉගෙන ගන්නත් බෑ. ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ ඒගොල්ලෝ. ඉතින් custom made software පිළිබඳව අපිට ඔය කාරණේ විතරයි දැනගන්න තියෙන්නේ. ඒක අපිට ඉගෙන ගන්න බෑ. කස්ටමර්ගේ requirements වලට ගැලපෙන විදිහට තමයි ඒක develop කරලා තියෙන්නේ. නමුත් pre-written software කියන එක එහෙම නෙමෙයි. මෙතන තියෙනවා pre-written software. pre-written කියලා කියන්නේ කලින් ලියලා වෙළඳ පොළට නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ සමාජයේ වැඩි දෙනෙකුගේ නැත්නම් සමාජයේ බහුල දෙනෙකුගේ අවශ්‍යතාවයන් සපුර ගන්න කලින් ලියලා වෙළඳ පොළට නිකුත් කරලා තියෙන software වල තමයි pre-written software කියලා කියන්නේ. දැන් හැමෝටම තියෙන අවශ්‍යතාවයක් තමයි ලිපි ලේඛන සකස් කරගන්න. ලියුමක් ගාලා ටයිප් කරලා print out එකක් ගන්න එක හැමෝගෙම අවශ්‍යතාවයක්. ඉතින් ඒ සඳහා pre-written software ඕන තරම් වෙළඳ පොළේ තියෙනවා. ඒ වගේම data කීපයක් දාලා ඇනලයිස් කරලා යම්කිසි ඉන්ෆර්මේෂන් ටිකක් අරගෙන ඒ ඉන්ෆර්මේෂන් ප්‍රසන්ට් කරගන්න. එක්ක රිපෝට් එකක් හදාගන්න. එහෙම නැත්නම් graph එකක් හදාගන්න. එහෙම නැත්නම් table එකක් හදාගන්න අවශ්‍ය කරන software අද වෙළඳ පොළේ තියෙනවා. ඒ වගේම සමහර අයට ඔය චිත්‍ර අඳින්න, drawings කරන්න අවශ්‍ය software, Corel Draw, Paint ඒ වගේ ඒවා තියෙනවා. ඊළඟට engineering drawings කරන්න අවශ්‍ය අයට survey වලට drawings කරන්න අවශ්‍යතාවලට ආකිටෙක්චරස් ලට drawing කරන්න අවශ්‍යතාව වෙනකොට ගැලපෙන software වෙනද පොළ තියෙනවා AutoCAD වගේ ඒවා. ඒතර ඒවා pre-written software.
සමාජයේ බහුල දෙනෙකුට අවශ්‍ය කරන දේවල් අඩංගු කරලා ඒගොල්ලෝ කලින්ම software ඒවා ලියලා වෙනද පොළට දාලා තියෙනවා. ඒතකොට ඒවා මිල දීලා අරගෙන අපේ requirement එකට අවශ්‍ය ඒවා මිල දීලා අරගෙන පරිගණකයට install කරගෙන අපේ ඒ අවශ්‍යතාවයන් ඒව කරගන්නවා. ඉතින් pre-written software ගත්තාම ඒවයි විශාල වර්ගීකරණයක් තියෙනවා. මම මේ දක්වලා තියෙන්නේ එහෙම උදාහරණ කීපයක්. එක වර්ගයකට word processors කියලා කියනවා. උදාහරණ word star, word perfect, ms word, libreoffice writer ඒ වගේ ඒවා මේ word processors ලිපි ලේඛන සකස් කරගන්න ඒවා තමයි word processors කියන්නේ. ඊගර electronic spreadsheets කියලා කියනවා. lotus 1 2 3, ms excel, libreoffice calc ඒ වගේ ඒවා data දාලා analyze කරලා ප්‍රස්තාර ඇඳගෙන තමයි ඒවා ගොඩක් වට පාවිච්චි කරන්නේ. ඒක database management system කියලා කියනවා. database එකක් develop කරලා Tamanට අවශ්‍ය reports හදාගන්න, table හදාගන්න, තොරතුරු හොයලා ගන්න, data update කරගන්න. ඒ වගේ වලට තමයි මේ database management system software පාවිච්චි කරන්නේ. එතකොට database 3+, ms access, oracle වගේ ඒවට එනවා. ඊගොඩ presentation software තියෙනවා. ගොඩාක් lecturers-ලාට අයිති අවශ්‍ය teachers-ලාට අවශ්‍ය වෙනවා. ගුරුවරුන්ට අවශ්‍ය වෙන software තමයි presentation software. ms powerpoint, libreoffice impress ඒ වගේ ඒවා. ඊගොඩ drawing software අයිති වෙනවා. ගොඩක් ඕන වෙනවා. ගොඩක් dtp කරන අයට විවිධාකාරයේ drawings කරලා ලස්සන චිත්‍ර ඇඳලා නැත්නම් හැඩතල දාලා ඔය සිරි බෑග් ගන්න අයට පොත් වලට කපිට කවර වලට විවිධාකාරයේ drawings අඳින්න මේ drawing software පාවිච්චි කරනවා. ඊළඟට graphical editors තියෙනවා. දැන් අපේ photos අරගෙන edit කරලා විවිධ දේවල් කරලා කටයුතු කරන ඒක graphical software. ඒ වගේ ගොඩාක් ಜಾති තියෙනවා. antivirus software, audio players මේ එහෙම ඒවා තමයි මම ගොඩාක් දාලා තියෙන්නේ. ඊකට educational software. ඉතින් මේව විශාල වර්ගීකරණයක් එතන තියෙනවා. දැන් අපිට මේ හැම එකක්ම ඉගෙන ගන්න බෑ. මේ එහෙම ඉගෙන ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ නිසා මම ගොඩක් වෙලාවට මේ application software වල මේ pre-written වර්ගයේ software වල common features පොදු ලක්ෂණ ගැන වෙනම වීඩියෝ එකක් කරනවා. ඒ වීඩියෝ එකේදී අපිට ඒ ටික ඉගෙන ගත්තොත් ඇත්තටම ඕනෑම software එකක් Tamanට ගෙදර ඉඳන් ඉගෙන ගන්න හැකියාව වෙනවා. මේ ආයතන වලට ගිහිල්ලා මුදල් ගෙවලා ඉගෙන ගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඔබ end user කෙනෙක් බවට පත් වෙනවා නම් මේ මූලික ලක්ෂණ මේ software වල කොහොමද මේ software arrange කරලා තියෙන්නේ? යම් කිසි සම්මතයකට අනුවයි මේවා arrange කරලා තියෙන්නේ. ඒ සම්මතය මොකක්ද කියලා ඔබට හරියට තේරුම් ගත්තොත් මේ ඕනෑම software එකක් දවස් දෙකක් තුනක් ඇතුළතදී තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරගන්න ඉගෙන ගන්න පුළුවන්. භාවිතා කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකෙදී ඒ common features පිළිබඳව මම වීඩියෝ දෙකක් හොත් තුනක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදී ඒක තියා වටිනවා ඔයගොල්ලන්ට. මොකද මේ පිට ගිහිල්ලා ආයතන වලට ගිහිල්ලා මුදල් වියදම් කරලා කාලය නාස්ති කරගෙන එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේවයි අලුත් programs එනවා. එන හැටියට ඒවා ඉගෙන ගන්න ගියොත් එහෙම වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. ඒකින්ද පොදු ලක්ෂණ අපි ඉගෙන ගමු. පොදු ලක්ෂණ හරහා තමන්ගේ අවශ්‍යතාවයන් කොහොමද කරගන්නේ කියන එක අපි බලමු. මොකද පිට රටවල් වල එහෙම පන්ති නෑ මේව උගන්වන්නේ. මේ පොදු ලක්ෂණ හරහා තමයි ඒගොල්ලෝ මේ හැම වැඩක්ම කරගන්නේ. ඉතින් ඒ වගේ අපිත් පුරුදු වෙන්න ඕනේ. පොදු ලක්ෂණ හරහා මේ ඕනම software එක දවසෙන් දෙකෙන් ස්ටඩි කරලා තමන්ගේ අවශ්‍යතාවයන් සපුර ගන්න මට්ටමට එකපත් කරගන්න. ඊළඟට දැන් මේ system software ගත්තාම diagnostic routine කියලා තියෙනවා, BIOS කියලා තියෙනවා, bootstrap loader, BIOS setup, ඊගොට operating systems. operating systems ගත්තාම ගොඩාක් විශාල ගණනාවක් තියෙනවා. නමුත් ඒවෙන් කීපයක් ජනප්‍රියව කීපයක් මම දාලා තියෙනවා. DOS, Windows, Linux, Unix, Solaris, OS2 කියලා. ඉතින් මේවායේ පොදු ලක්ෂණ තියෙනවා. අපි මේවා වුණත් පොදු ලක්ෂණ හරහා ඉගෙන ගමු. දැන් Windows වල පොදු ලක්ෂණ ඉගෙන ගත්තොත් ඔය Linux ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ Linux වල පොදු ලක්ෂණ ඉගෙන ගත්තොත් ඕනම එකක් ඉගෙන ගන්න පුළුවන්. එහෙම එකක් තමයි Linux කියලා කියන්නේ. ඒතර සමහර ඒවා මුදල් ගෙවලා ගන්න ඕනේ. සමහර ඒවා නොමිලක දෙන්නේ. මේ Linux වගේ ඒවා නොමිලේ දෙන්නේ. Solaris නොමිලේ දෙන්නේ. නමුත් Windows වලට හැම ගෙවන්න ඕනේ. Unix වලටත් සමහර versions වලට ගෙවන්න ඕනේ. අධ්‍යාපන කටයුතු වල Linux Unix ගන්න ඒවට එහෙම ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ඒවා හැබැයි ඉතින් ප්‍රබලතාවයේ යම් අඩුවක් තියෙනවා. ඉතින් ඊළඟට තව එකක් තියෙනවා මේ device drivers කියලා. මේ විවිධ hardware පාලනය කරන්න hardware ධාවනය වෙන්නේ ඒ hardware එකේ device driver software එකෙන්. ඉතින් මේවා හැම එකක් පිළිබඳව අපි එකකට එකක් කොහොමද සම්බන්ධ වෙන්නේ එකකින් මොකක්ද කරන්නේ කියන කාරණා වෙන වෙනම සාකච්ඡා කරන්න. ඒකයි මම මෙතන මේ ලියලා තියෙන්නේ software තිබෙන ස්ථානය සහ ඒවායේ ක්‍රියාවන් මොනවද යන්නේ වෙන වෙනම දැනගැනීම ප්‍රයෝජනවත් වෙනවා. ඒතර අපි මේවා ඉගෙන ගන්නකොට මේ software එක කම්පියුටරේ කොහෙද තියෙන්නේ කියලා පළවෙනි ඉගෙන ගන්න ඕනේ. ඊගාවට ඒ software එකෙන් මොනවද කරගන්න පුළුවන් නැත්නම් මොනවද ඒ software එකෙන් කරන්නේ කියන එක ඊළඟට ඉගෙන ගන්න ඕනේ. අන්න ඒ විදිහට ගියොත් මේ software
ශේෂ්ත්‍රයේ තියෙන හැම දෙයක්ම මම කියන්නේ AutoCAD උනත් ඔබට මේ අද ගෙදර ඉඳන් ඉගෙන ගන්න පුළුවන් මට්ටමකට ඒවා නිර්මාණය කරලා තියෙන්නේ. පන්ති වලට ගිහිල්ලා 20 30 ගණන් 40000 ගණන් දීලා එහෙම ඉගෙන ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒකින්ද මේ පොදු ලක්ෂණ හරහා මේවා ඉගෙන ගන්න විදිය ගැන මම වීඩියෝස් නිර්මාණය කරනවා. ඒවා පාවිච්චි කරලා තමන්ගේ රික්වයර්මන්ට් එකට ඕනෑම software එකක් අවනත කරගන්න විදිය අපි පසු වීඩියෝදී සාකච්ඡා කරමු.